යන්නම යන නිසා මට හිතුණා අන්තිම වීඩියෝ එකක් දාගෙන යන්න ඕනේ කියලා. යන්නම යනවා කිව්වම කෙනෙක් හිතන්න පුළුවන් මේක මැරෙන්නවත්ද දන්නේ යන්නේ කියලා. නෑ එහෙම එකක් නන් නෙමෙයි. ටිකක් සමාජ තත්වයෙන් සමාජ පරිසරයෙන් ඈත් වෙලා නිවි හැනිල්ලේ ගොවිතැනක් කරගෙන ඉන්න පුළුවන් තැනකටපත් වෙන්න තමයි මේ උත්සාහය. නමුත් යන්න කලින් මේ ෆෝන් එක දැන් වීසි කරන්න කලින් මට කියලා යන්න පොඩි කතාවක් තියෙනවා. සිරාවටම යාළුවට මං ආදරෙයි. යාළුවන්ගේ යාළුවොත් එක්ක එකතු වෙලා ගහන ගේම් එක මරු. ඒක මට පේනවා. ඒක දිහා මම බලන් ඉන්නවා. අවුරුදු ගානක් තිස්සේ යහට මෙහාට යනවා. යාළුවත් ඉඳ හිට මුණ ගැහිලා තියෙනවා. කතා බහ කරලා නැහැ, ආශ්‍රය කරලා නැහැ. නමුත් යාළුවට අපි ආදරෙයි. යාළුවගේ යාළුවොත් එක්ක ගහන ගේම් එක වෙලාවකට හරි වෙලාවකට වැරදි. යාළුවට ලැජ්ජත් නැහැ, යාළුවගේ යාළුන්ට ලැජ්ජත් නැහැ. හැබැයි අපිට ලැජ්ජයි. අපි ලැජ්ජ විතරක් නෙවෙයි, ලැජ්ජාවයි බයයි දෙකම තියෙනවා. නරක දෙයට. යාළුවා කියනවා නීත්‍යානුකූලව ගෑණි ගෙනල්ලා බාර දුන්නොත් මම බාර ගන්නම් කියලා. යාළුවගේ යාළුවා කියනවා ගෑණි බාර ගන්න කියලා. හැබැයි නීත්‍යානුකූලව ගෙනල්ලා බාර දෙන්නෙත් නැහැ. ලැජ්ජයිනේ. ලැජ්ජයි නෙමෙයි විලි ලැජ්ජයි. ළඟදි දවසක් තවත් යාළුවෙක් ඇවිල්ලා මට කියනවා "දමිත් අයියා, ඔයාගේ ගෙදරට මං එක වෙලාවකදී කාන්තාවක් එක්ක ආවා. මගදී ඒ කාන්තාව වෙන කෙනෙක් එක්ක හාද වුණා. ඒ කාන්තාව ඒ මනුස්සයත් එක්ක ඒ හාද විච්ච මනුස්සයත් එක්ක ගිහිල්ලා එක ගේක තනි වුණා. කසාද බැන්දා. පෞල් ජීවිතයක් ගත කරා. පෞල් ජීවිතය ගත කරගෙන යන අතරතුරේ ඒ කාන්තාව බැඳපු ස්වාමි පුරුෂයාගේ තාත්තා ඒ කාන්තාවට අතවරයක් කරා. දමිත් අයියා, දැන් මේ තාත්තගේ පුතා, ඒ කියන්නේ අර ස්වාමි පුරුෂයා අර කාන්තාවට කියනවා මට දැන් උඹත් එක්ක ඉන්න බෑ. උඹ යන්න ඕනේ යන්න. උඹට මෙහෙම දෙයක් වුණේ අර කලින් උඹ ඇවිද හිටපු කොල්ලා නිසා. දැන් කොල්ලා ඇවිල්ලා මට කියනවා දමිත් අයියේ, ඔයාට කොයි වෙලාවෙ හරි
මේ කාන්තාවයි කාන්තාවගේ ගෙදරනුයි ඇවිල්ලා අර ස්වාමි පුරුෂයාගේ ගෙදරනුයි ඇවිල්ලා මේ ගැන ප්‍රශ්න කරයි. ඔයා තේරුම් කරලා දෙන්න අපි යාළුවෝ කියලා. ඔන්න ආගන්න. මම මේ කියන්නේ ඒ කාන්තාවටයි කාන්තාවගේ අම්මටයි ඒ ගෙදර දරුවන්ටයි ඒ පුරුෂයාගේ තාත්තටයි ඒ තාත්තගේ දරුවන්ටයි ඒ දෙන්න යාළුවෝ. මම මෙතනදී ඉල්ලීමක් කරනවා. තාත්තා නෙමෙයි තාත්තගේ යාළුවෝ එක්ක තමන්ගේ භාර්යාව නිදාගත්තත් භාර්යාව නම් භාර්යාවමයි. ඊළඟට මගේ යාළුවා නිත්‍යානුකූලව කාන්තාව ගෙනල්ලා බාර දෙනකන් ඉන්නවා කසාද බඳින්න. යාළුවගේ යාළුවෝ කියනවා නෑ ඔයා කාන්තාව බාර ගන්න ඕනේ. හැබැයි නිත්‍යානුකූලව බාර දෙන්නෙත් නෑ. සන්තෝසයි. මේ යාළුවොත් එක්ක තවත් එකට ඉන්න බැරි නිසා මෙතෙන් සිට සමුගන්න තීරණය කළා. එනිසා යාළුවන්ටයි යාළුන්ගේ යාළුවන්ටයි මම සුබ පතනවා ලස්සන රටක ලස්සන අනාගතයක් දකින්න ලැබේවා කියලා. කාටවත් අහිතක් නොවේවා. ඊළඟ මාතෘකාව අද උදෑසන හිමිදිරියේ පාන්දර 6ට මම පාරට ඇතුළු වුණා මගේ තියෙන යම්කිසි යන්ත්‍ර සූත්‍රයකින් වැඩපොළට පැල ටිකක් හිටවන්න වතුර ටිකක් දාන්න මට පේනවා ස්පීකර් 4-5 බැඳගත්ත විශාල දඬු මොනර යන්ත්‍රයක දෙන්නෙක් පට්ට සීතලයේ ගහයි රේන් කෝට් දාගෙන ලයිට් දාගෙන 60ට 60 70ට 80ට විතර පිම්බගෙන මෙහෙම 100ට නොපෙනී ගියා. යනකොට මට පේනවා ඒ වගේ දඬු මොනර 3ක් විතර තව වාහන 4ක් පරිස්සම් කරගෙන වේගෙන් යනවා මේ හිමිදිරි පාන්දරේ. කළු පාට පෙට්ටියක් ඇතුලේ මොකෙක් ඉන්නවද කියලා අපිට නම් නෑ පෙනුනේ. බැලූ බැල්මට ජනතා නියෝජිතයෙක් පාර්ලිමේන්තුවේ ඉන්න දැන් මේ මනුස්සයාට නම්බු දීලා කතා කරන්නත් එපා. පාර්ලිමේන්තුවේ ඉන්න ඉතාම වැදගත් මහත්තයෙක් විනය නීති උල්ලංඝනය කරන්නේ නැතුව 60ට 70ට අර දඬු මොනර 2-3ක පටවාගත්ත මිනිස්සු ටික සීතලේ ගැහි පාර පෙන්නගෙන යන අතරේ සැපට වාහනේ බුද්ධි ඇති. කලු කරලා නිසා පේන්නෙත් නැහැ. මට එක දෙයක් කියන්න හිතුණා මිත්‍රයා. අපි ඔයගොල්ලන්ට තැන් වලට අඬගගා නතර කර කරදර නම් කරන්නේ නැහැ. ඒ නිසා හිමින් යන්න. ඒ හිමිදිරි උදෑසන අලිත් එක්ක ඔට්ටු වෙලා අර සුමේදාලිය හොයන්න ආසේ එක මහත්තුරු නෝනාවරු ඒ දරු පැටව් පාරට ඇතුල් වෙන වෙලාව වැදුනොත් ඉතින් එතරම්යි. ඒ නිසා හිමින් යන්න. ඊළඟට මගේ මේ මිත්‍ර ද්‍රෝහී එක පක්ෂයකට මාව දපු මගේ යාළුවන් ටිකට බොහොම ආදරෙන් කරුණාවෙන් කියනවා ඔන්න දැන්
කරදරේ ඉවරයි. මා විසින් ඔබට කළ කරදර මෙතෙන් සිට නිමයි. හැබැයි මට යන්න කලින් එක දෙයක් තියෙනවා තව කියලා යන්න. රටක් සංවර්ධනය කරන්න එන මිනිස්සු පහළ වෙච්ච රාජ්‍යයක් නම් ඒ මිනිස්සු කවදාවත් වේගෙන් යන්නේ නැහැ. රාජ්‍ය නීතියක් මොනම විදියකින්වත් උල්ලංඝනය නම් කරන්නේ නැහැ. කොන්ද කෙලින් තියෙන නායකයෙක් නම් එක පාරක් තව කෙනෙක් කිව්වොත් ඔයා මෙන්න මේ විදියට මට මේක කරන්න කිව්වොත් නොකර ඉන්නේ නැහැ. එහෙනම් මට ගීතයක් මතක් වුණා. පාරේ යන්න හොඳ සමගින් ඒ ගීතය මතක් කරමින් තව ගීතයක් ලස්සන ගීතයක් සිහිපත් කරමින් අද සිට මෙතෙන් සිට වැඩබිමෙන් විශ්‍රාම ජීවිතයට ඇතුල් වීමට අදිෂ්ඨාන කළා. අර පිස්සුයයි කියපු මල්ලිලාට හිතේ ඇතිවිච්ච බිය නැති කිරීම සඳහා මාගේ මිත්‍ර වෛද්‍යවරුයි කරා අංගොඩ රෝහලටම ගිහිල්ලා අවුරුදු 4-5ක් විශ්‍රාම ගන්න තීරණය කළා. ඔය එළියේ ඉන්න මල්ලිලාට කියන්න ඕනේ එළියේ කන්න නැති වුණාට ඒ ඇති තරමට කන්න බොන්න තිබුණා. තුන් වේලම හරි යහපත්ව තිබුණා. සුළු වැරද්දක් මතු කරලා 14කට ඇතුළට යන යාළුවන්ට තුන් වේල හොඳට කන්න බොන්න ලැබුණා. දියුණුවක් ගැන කතා කරන රටක ඉරක් කපලා දඩයක් ගෙවා ගන්න බැරුව 14ට ඇතුළට ගිහිල්ලා රන් හා සමාන මිනිසුන්ගේ කාලය අඟුරු වගේ විනාශ කළ දැම්මා. එහෙනම් මිත්‍රයා මේ කතාව නිමා වෙන්න ඉතාම ආසන්නයි. මට යන්න කලින් කියන්න ඕන ඉස්තරම්ම කහට බීපු කහට වලින් හොඳම කහට අද මට ලැබුණා.